හිතනවා ගොඩ කාලෙකට පස්සේ අපි ඔන්න ඕගොල්ලන්ට මිනි ලොග් එකක් ගෙනාවා. මේ මිනි ලොග් එක ඉතාලියේ තියෙන ලස්සනම කාලෙක පිපෙන මලක් ගැන තමයි මේ මිනි ලොග් එකෙන් අපි ඕගොල්ලන්ට ගේන්නේ. මුලින්ම අපි ගියා ඉතාලියේ මිලානෝ ලොම්බාර්දියාවල තියෙන අරේසි වලට මෙන්න මේ ලස්සන මල් ජාතිය බලන්න. දැනටමත් ඕගොල්ලෝ දන්නවා අපි කොහෙද ගියේ කියලා. ඔක්කොටම කලින් අපි කරේ අපේ ලන්ච් එක ගත්ත එක. අපි ඒ ළඟ තියෙන shopping mall එකකින් තමයි ගත්තේ. මගේ හස්බන්ඩ් ගත්තා පාස්තා, මම ගත්තා පතාතේ, එතකොට ප්‍රෝන්ස්, කල්මාරි එක්ක ඌරුමස් පෝරණේ දාපු එකක්. අපි දෙන්නගේ කෑම ෂෙයා කරගෙන කතා කරන ගමන් කෑවා. ඔන්න ඊට පස්සේ තමයි අපි තුලිපානි බලන්න කෙනෙක් ටියුලිප්ස් බලන්න අරේසි එකට ගියේ. මුලින්ම අපි ගිය ගමන් මේ වගේ අපිට පොඩි එක්ස්ප්ලেইন කරනවා කොහොමද මල් අපි කඩන්න ඕනේ, කොහොමද අපි ඒවා බලන්න ඕනේ කියන විස්තරය. ඔන්න අපි ඇතුළට ගියාට පස්සේ එක යායට ටියුලිප්ස් අපි බැලුවා. ඒ විතරක් නෙමෙයි, මගේ සෝෂල් මීඩියාස් වල, මගේ හස්බන්ඩ්ගේ සෝෂල් මීඩියා වල ඔයගොල්ලෝ දකින්න ඇති මේ ලස්සන ෆොටෝස් ටික අපි ඔන්න ඔය විදියට තමයි ගත්තේ. අපි ෆොටෝස් ගත්තා, මල් බැලුවා. මල් ඊට පස්සේ අපිට ගෙනියන්න ඒගොල්ලෝ එක්කෙනෙකුට මල් 2 ගාණි දෙනවා. ඒ නිසා අපිට මල් කඩන්නත් පුළුවන්. ඊට පස්සේ මල් අපිට 2 ගාණි හම්බ වෙනවා එක්කෙනෙකුට. ඊට අමතරව අපි මල් ගන්නවා නම් එක මලක් යූරෝ 1ක් විදියට තමයි ඒගොල්ලෝ ගණන් ගන්නේ. ඊට පස්සේ අපි ලස්සන TikTok වීඩියෝස් ගත්තා. ඊට පස්සේ අපි ඩ්‍රෝන් එක ඇරියා. අපේ අම්මලා හරීම සතුටු වුණා සහ ඒගොල්ලෝ ගොඩක් එන්ජොයි කරා. මෙන්න මේ විදියට තමයි ඩ්‍රෝන් ෂොට් එකේදී අරේසි තුලිපානි ඉතාලියානා එක පේන්නේ. ගොඩාක් තැන්වල අලුතෙන් පැල කරපු පැලක් තිබුණා. තාම මල් එමින් ගමන් තියෙන. සහ මල් ගොඩාක් පිපුණු පැලක් තිබුණා. ගොඩාක් කට්ටිය මේ වගේ බකට්ස් අරගෙන, පොඩි පන් කූඩ අරගෙන, මල් කඩාගෙන, ඒවා දාගෙන ඇවිදින ගමන් තමන්ගේ ෆැමිලි එකත් එක්ක හරීම සතුටෙන් රිලැක්ස් ගත කරන්න පුළුවන් ඒරියා එකක් තමයි මේක. අපි ඩ්‍රෝන් ෂූට්ස් ටිකක් ගත්තා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. නමුත් එතන ස්පෙෂලි කියන්න ඕනේ ඩ්‍රෝන් එක අලවුඩ් නැහැ කියලා කිව්වා. මොකද ගොඩක් කට්ටිය ඉන්න නිසා ඒගොල්ලන්ට ඩිස්ටර්බ් වෙයි, ඒගොල්ලෝ බය වෙයි කියලා. නමුත් ප්‍රයිවට් අපි කවුරුත් වැඩි හරියක් නැති පැත්තකට